සාගරිකා කෝච්චිය පීලි පැනපු එක අහඹු සිදුවීමක් කියලා හිතනවද? මම නම් එහෙම හිතන්නේ නැහැ. එහෙම නොහිතන්න සැක හිතන්න කරුණු කිහිපයක්ම තියෙනවා. ප්‍රසන්න ගුණසේන ඇමතිතුමා පහුගිය කාලේ පුරාම දුම්රිය රියදුරොත් එක්ක ලොකු ෆයිට් එකක් ගියා. ඒක හින්දා ඒගොල්ලෝ කාලය අරගෙන අද මේක කලා වෙන්න පුළුවන්. දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරන් සඳහා පැවති රැස්වීමකදී දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ලබා දීමට තීරණය කර ඇති බව අනාවරණ වුණා. එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවයි දුම්රිය රියදුරන් පවසා සිටියේ. දෙවනි කාරණේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොකු දියුණුවක් තියෙනවා. ප්‍රසන්න ගුණසේන ඇමතිතුමා ඒකට ඍජුවම බලපාලා තියෙනවා. අන්න ඒක නිසා ඒගොල්ලන් කීර්ති නාමයේ කෙලසන්න ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න කකුලෙන් අදින්න මේක කලා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ලංගම බස් දාලා ලංගමට අලුතෙන් බස් ගෙනල්ලා ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කරන්න ප්‍රසන්න ගුණසේන ඇමතිතුමා ලොකු සටනක් දෙනවා. අන්න ඒක බලාගෙන ඉන්න බැරුව මේ දේ කලා වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි ඔය කොටුවේ බස් නැවතුම් පොළ හැදුවට පස්සේ ඒක ටැප් ගලවගෙන ගියේ එක. ටැප් ගල්ලවගෙන ගිය එක අහඹු සිදුවීමක් කියලා කෙනෙකුට පේන්නේ නෑනේ. හැබැයි මේ කෝච්චි අනතුර අහඹු සිදුවීමක් කියලා කෙනෙකුට පේන්න පුළුවන්. ප්‍රසන්න ගුණසේන ඇමතිතුමා අවධානයෙන් ඉන්න. මේක අහඹු සිදුවීමක් කියලා අපි අතහැරලා දාමු. හැබැයි අවධානයෙන් ඉන්න. සාමාන්‍ය පෙළ විභාගය පටන් ගත්ත 4,50,000ක් පමණ දරුවෝ සාමාන්‍ය පෙළ සඳහා වාඩි වෙනවා. එතකොට යම් කිසි ආකාරයකින් එක දරුවෙකුට හරි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා තමන්ගේ අනාගත කඩයිම පසු කර ගැනීමට පොඩියම් හෝ බාධාවක් આવොත් අපිට ඒක දරා ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි සෑම දරුවෝ ගැනම හිතනවා. ඒ නිසා අපි තීරණය කරා මේ 20 දෙනා පුහුණුව සඳහා යෙදීම තාවකාලිකව නතර කරන්න.